මට මේ ළඟදී නංගි කෙනෙක් මැසේජ් එකක් දාලා ඇහුවා අනේ අක්කේ තරහ වෙන්න එපා එක ඔන්ලයින් පේජ් එකක The Ordinary එකේ පිංක් සීරම් එක කියන්නේ සූදින් බරිග සීරම් එක 2000ක් හරි 3000 ගාණක් හරි වෙනවා. ඔයාගේ වෙබ්සයිට් එකේ ගත්තාම ඔයාගේ වෙබ්සයිට් එකේ ටිකක් ප්‍රයිස් එක වැඩි නේද කියලා මැසේජ් එකක් දාලා ඇහුවා. ඉතින් මම ඒක ගැන කතා කරන්න ඕනින් තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. දැන් හරි. ඔයාලා ළඟ දැන් ෆෝන් එකක් තියෙනවනේ. ඒතර යන්න Ordinary එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්න. ඉතින් ඒකේ ගිහිල්ලා සූදින් බරිග සීරම් එක කියලා ටයිප් කරන්න. ඔයාලට මේ ප්‍රයිස් එක එනවා. මොකද ප්‍රයිස් එක එන්නේ 17යි 30යි. දැන් මම UK හින්දා මට පෙන්නන්නේ GBP වලින්. මට පවුන්ස් වලින් තමයි පෙන්නන්නේ 17යි 30ක් කියලා පෙන්නන්නේ. ඒතර දැන් මේක ලංකාවේ අද දින රේට් එකෙන් වැඩි කරලා බලන්න. ඒතර එන්නේ කීයක්ද දෙන්නේ? ලංකාවෙන් ශ්‍රී ලංකන් LKR වලින් 6400ක් තමයි එන්නේ. ඉතින් මේ 6400 ඔයාලට මේ 6400 ගන්න පුළුවන් එකක් කැනඩාවට හරි ගිහිල්ලා මොකක් හරි රටකට ගිහිල්ලා ඔතෝරයිස් කම්පැනි එකකින් ගන්නවා නම් ඔන්න ඔය ගානට වට ගන්න පුළුවන්. දැන් ඔක ලංකාවට එනකොට මොකද්ද වෙන්නේ? ලංකාවට එනකොට shipping cost එකක් ඇඩ් වෙනවා. ඒ වගේම තමයි ලංකාවෙන් කස්ටම් එකකින් tax එකක් අපිට ඇඩ් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ අතට එනකොට පැකේජිං වලට cost එකක් එකතු වෙනවා. ඉතින් ඔක්කොම එකතු වෙලා තමයි ඔයාගේ අතට ප්‍රොඩක්ට් එකක් එන්නේ. ඒ වගේම කම්පැනි එකක් වශයෙන් ගත්තොත් එහෙම අපිටත් ප්‍රොෆිට් එකක් තියෙන්න බෑ. ප්‍රොෆිට් මාජින් එකක් තියවිලා තමයි ඔයාගේ අතට ප්‍රොඩක්ට් එකක් එන්නේ. එතකොට ගත්තාම දැන් ඔයාලට හිතෙනවා නම් ඒ ප්‍රොඩක්ට් එක ඔය 2000 3000 දෙන්න පුළුවන් කියලා එතන ප්‍රශ්නයක් තියෙනවා.